දවසක් ඒවා යාළුවනේ සියලුම දෙනාට. අද අපි ඩ්‍රෝන් එකක් තරන් යන්න හදන්නේ කන්න හිතෙන තැනකට. ෆ්ලයි කරලා බලමු ගිහිල්ලා. මෙතනත් ලස්සන ලොකේෂන් එකක්. මෙතනින් තමයි යන්න තියෙන යාළුවනේ. අපි ගිහිල්ලා බලමු. ටික දුරයි ගොඩ යාළුවනේ. ගොඩක් දුර ආවා. තව පොඩ්ඩක් දුර යන්න තියෙනවා. ගිහිල්ලා බලමු. අම්මෝ යාළුවනේ පාරණ හිතනකොට වඩා පොඩ්ඩක් අමාරුයි. අජුවන්දියට නම් ආව යාළුවනේ ගොඩක් වෙලාවකට පස්සේ ලස්සනයි. ගොඩක් මහන්සි වෙලා තියෙනවා ලණුව එහෙම ඇදලා තියෙනවා සත්තුන්ගේ බේර ගන්න. මේ හරිය මේ ගොඩක් ලස්සන යාළුවනේ එහාට යනකම් තියෙනවා යායක්ම. අපි පොඩක් බලමු. හරි යාළුවනේ මම පොඩි විස්තරයක් කියන්නම් මේ කජුබෝගේ ගැන. කජුබෝගේ යාළුවනේ වියලි පරිසරයට තමයි හිත කරන්නේ. මේක ඉන්දන්න කලින් අඟල් 4ක් විතර යටට පොළව කඩා ගන්න ඕන. කඩලා ඇට 3ක් වගේ දාන්න ඕන. ඔයාලට පේනවා ඇති අඩි 1.5 අඩි 3න් 3ට තමයි ඉන්දලා තියෙන්නේ. මේවා ලංකාවේ කුෂිකර්මෙන් තමයි ගන්න තියෙන්නේ. හැබැයි යාළුවනේ ලංකාවේ කුෂිකර්ම නම් හොයාගන්න නැති වෙයි. මේකට සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝ 45ක් 50ක් වගේ යනවා. ඉන්දලා ඉවරලා යාළුවනේ මේක මාස 3කින් 3.5කින් වගේ තමයි උගලන්න පුළුවන්. යාළුවනේ මේක රනිල කුලේ ශාකයක්. ඔයාලට පේනවා ඇති මේ ගහට නම් මාස 2.5ක්වත් වෙන්නේ නැහැ. මේකල යාළුවනේ ඔයාලට උගලද පෙන්වන්න වැඩක් නැහැ. අලත් නැහැ. ඔයාලට පේනවා ඇති මල් නැහැ. මල් හැදුනහම තමයි මේකේ අල බහින්නේ. ඒකින්ද යාළුවනේ මේක උගලල වැඩක් නැහැ. නැත්නම් ඔයාලට උගලල පෙන්වන්න තිබ්බා. ශාකය නයිට්‍රජන් අවශෝෂණය කර ගන්නවා. ඒකින්ද යූරිය යොදන්න ඕනේ නැහැ යාළුවනේ. ලොකු මහන්සියක් දරන්න ඕනේ නැහැ. ගහ විසීම පෝර නිෂ්පාදනය කර ගන්නවා. කෘමිනාශක වල්නාශක වලටත් තෙල් ගහන්න ඕනේ නැහැ. ඒකින්ද ලොකු වියදමක් යන්නෙත් නැහැ. ආයෝජනය කරන්න පුළුවන්. මේක ගහ මැරුණට පස්සේ ගහ වියලෙනවා. ඊට පස්සේ උගුලලා පොඩි ශේෂ්ත්‍රයක නම් තියෙන්නේ. අතින් ගලවලා කජුවට ගලවලා මේ ගලව ගන්න පුළුවන්. වර්තමානයේ නම් මේවට ලොකු වගාවක් කරනවා නම් යන්ත්‍ර සූත්‍ර තියෙනවා. හරි අපි ලොකු විස්තරයක් දැනගත්තා. ආයෙ වැඩි වෙලා ගන්න ඕනේ යාළුවනේ. අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා බලමු. ඩ්‍රෝන් එක නම් ඔන්නුනා යාළුවනේ. අපි ෆ්ලයි කරලා බලමු.
වාව් ලස්සනයි යාළුවනේ. කැමරාව පොඩ්ඩක් කරවල බලමු මීදුමත් එක්ක ඉරත් එක්ක මාර ලස්සනයි. ඈතට පේනවා යාළුවනේ මීදුමක්. පොඩ්ඩක් බලන්න වීඩියෝ කිවර වෙනකන්. ගස් ටිකත් එක්ක පොඩ්ඩක් ඩ්‍රෝන් එක හරව ගන්න අමාරුයි. ඉර පැත්තට මේ හරව ගන්න ගමු යාළුවනේ. එතකොට මීදුම් පේන ලස්සනට. තව පොඩ්ඩක් උස්සලා බලමු එයා කොහොමද ඔයාලට පේන්නේ කියලා. වාව් යාළුවනේ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් නම් ඔයාලට ගන්න වෙන්නේ මාරම අත්දැකීමක්. සුපිරි නේද?